Hi guys, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද අපි trip එකක් යන්න තමයි ලෑස්ති. අපි යන්නේ කතරගම. මම කලින් කතරගම ගිහිල්ලා නැහැ. අපි දවස් දෙකක trip එකක් තමයි යන්නේ. This is my outfit. I think that's so good. Let's go. කියන්න බැරුණා. මේ ඉන්නේ අපේ රූප. ඉතින් මෙයාව දාලා තමයි අපිට යන්න වෙන්නේ. අපි පුංචි කෙනට අපි කිව්වා එයාට මේ දවස් දෙකට කන්න දෙන්න කියලා. ඉතින් දැන් වෙලා පුතේ 5යි අපි යන්නේ රහෙර්ලාගේ ගෙදරට. එයාලගේ ගෙදරට තමයි හැමෝම එකතු වෙන්නේ. අපි එහෙන් උදේ 5:00ට යමු කියලා තමයි කතා වුනේ. ඉතින් guys අපි කතා වුණ ටයිම් එකකට එහෙන් පිටත් වෙන බරක් වුණා. එහෙන් පිටත් වෙද්දී 6:00ට විතර ඇති. කමක් නැහැ. ඉතින් හැමදේම හිතන විදිහට වෙන්නේ නැහැ නේ. මස්මිනි සුන්දර කවදාවත් නොදෙන්න මමට පොරොන්දු දෙන අපි මේ යන්නේ මයංගනේ පාරේ. මේ වීව් එක නම් මාරම ලස්සනයි. අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නතර කරේ මෙතන. අපි විතරක් නෙවෙයි මෙතන තව වාහන ගොඩක් නතර කරලා තියෙනවා. මං හිතන්නේ ඒගොල්ලෝ ට්‍රිප් යන කට්ටියම තමයි. අපිට මෙතෙන් එන්න පැය දෙකක් වගේ ගිහින් තියෙනවා. දැන් වෙලාව 8:00යි. ඊට පස්සේ අපි යන්නේ මයංගනේ චෛත්‍ය වඳින්න. A few minutes later. ඔන්න ඉතින් ලොකු මහත්තයා නන්නේදී අපි මේ යන්නේ යාට අලියෝ ඉන්න පාරේ. වීඩියෝ එක දැන් බලලා දැන් hina යනවා guys ඒ වුණාට ඒ වෙලාවේ නම් මාර විදිහට බය හිතෙන්නේ මොකද අලියෙක් ළඟින් යනකොට ඩ්‍රයිවර් වාහනේ ස්ලෝ කරා. එතකොට අපිට සෑහෙන්න බය හිතුණා. ඒකයි අපි ඔය යන් කියලා කෑ ගහන්නේ. ඉතින් අලියෝ පාරට එන්නේ අතරම කෑම කන්න බලාගෙන වාහනවල යන මිනිස්සු කෑම දෙයි කියලා. ඉතින් අපේ මිනිස්සුම තමයි ඉතින් මේගොල්ලෝම පාරට ගෙන්න ගන්නේ. ඔන්න අපි නතර වෙන තැනට ආවා. රූම් හොලිඩේ ඉන්න එකේ තමයි අපි නතර වෙන්නේ අද. අයියෝ guys මට රූම් ටුවර් එකක් ගන්න බැරි වුණා. ලහිරුවව ගත්තද කියලා. ඒකට තමයි මට මතක් වුණේ අයියෝ මං ගත්තේ නෑ නේ කියලා. බලමු චෙක් අවුට් එකවත් ගන්න පුළුවන් වේද කියලා. ඇත්තටම මේකේ රූම්ස් හොඳයි. අපේ රූම් එකේ ඇඳවල් 3ක් දාලා තිබ්බා. ඒ වගේම බාත්රූම් එකත් හරිම ක්ලීන්. මම මේ කිව් එකේ ඉන්න වොෂ් එකක් දාගන්න. Finally, I had a wash. ඔන්න ඉතින් ලැස්ටලා ඉන්නේ කිරිවෙහෙරටයි කතරගම දේවාලටයි යන්නේ. හැමෝම ලැස්ටලා ඉන්නේ තාක්ෂණික යනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ කිරිවෙහෙරට. ඊට පස්සේ තමයි කතරගම දේවාලට යන්නේ. කතරගම දේවාලේ තේවාව පටන් ගන්න හවස 6ට හරි 6:00ට හරි. ඉතින් ඉස්සෙල්ලාම කිරිවෙහෙරට ගිහිල්ලා ඊට පස්සේ කතරගම දේවාලට යමු කියලා කතා වුණා. මොකද අපිත් එක්ක ගියපු සමහර කට්ටිය පළතුරු වටි පූජා කරන්න හදාගෙන ආවිත් තිබ්බා. එතකොට ඒකත් කරගන්න පුළුවන් නිසා අපි ඉස්සෙල්ලාම කිරිවෙහෙරට ගියා. පේනවනේ ලොකු වැස්සක් එන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ දහස දෙකම පේන නේද ලොකු වැස්සක් එන්න යන්නේ කියලා. ඇත්තටම වැස්සක් ආවා. අපි වැස්සට අහු වුණා කිරිවෙහෙරට ගියාට පස්සේ විනාඩි 15ක් විතර අපිට කිරිවෙහෙරේ හිටියා. වැස්සට අහු වෙලා එන්න විදිහක් නැතුව. අපි කතරගම දේවාලයට ආවා. විවරුණාට පස්සේ වුණ අපිට කාවඩි බලා ගන්න පුළුවන් වුණා. The next day. Good morning.
උදේම ඔන්න ඉතින් වොෂ් එකකුත් දාගෙන අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන ගමන් අපිට මේ හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තිබුණා. ඊයේ රෑ නම් guys මට ආයෝගදන්න මොකද කියන්නත් බැරි වුණා, වීඩියෝ කරන්නත් බැරි වුණා. කතරගම දේවාලට ගිහිල්ලා එහෙම අපි හොටෙල් එකට ඇවිල්ලා නිදාගත්තා. ආවේ තියෙන මගේ room tour එක හොඳයි නේද? අනේ sorry guys ඊළඟ දවසේ නම් මම ආයෙ කොහරි ගියාම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට room tour එකක් ගේන්නම්. අපේ දෝනි මම එයාත් එක්ක තමයි අද මුළු දවසම ගෙවුවේ ලහිරු කැලේ. මොකද එයා මාව හලලා තියෙන්නේ කෙල්ලෙක්ින්ද කුල්ල හලන්න බෑ කියලා. මම හැලිලා ඉන්නේ guys. ඉතින් මගේ යාළුවා තමයි දෝනි. මම එයාත් එක්ක තමයි මුළු දවසම හිටියේ අද. කොහෙද අපේ බස් එක? ආවුන් ඉන්නේ අපේ දඟමල්ල. මෙයා හරිම කියුට්. මේ තමයි අපේ ඩ්‍රයිවර් අයියා. ඉතින් මෙයාට මේ යාළුවෙක් හම්බෙලා. දැන් කට්ටිය ෆොටෝස් එහෙම ගහලා මෙමරිස් කලෙක්ට් කරගෙන යන්න තමයි යන්නේ. ෆොටෝස් ගහලා ඉවරනට පස්සේ අපි යනවා. A few minutes later. මෙතන නම් guys මොකක්ද කියලා මට ඇත්තටම නම බලා ගන්න බැරි වුණා. මම හිතන් හිටියේ මේ සෙල්ල කතරගම කියලා. එතකම් මේ සෙල්ල කතරගම නෙවෙයි. අපි බස් එකට ගියාට පස්සේ තමයි දැනගත්තේ මේ සෙල්ල කතරගම නෙවෙයි කියලා. මෙතන තියෙනවා දේවාල ගොඩාක්. මෙතන බර්ඩ් පාක් එකකුත් තිබ්බා. දෝනිව නම් මෙතනින් ගලවා ගන්න හරිම අමාරු වුණා. සමහර දෙවිවරුන්ගේ නම් එහෙම දන්නේ නැහැ.
ඔයාලත් කතරගම ඇවිල්ලා මෙතෙන්ට ආවොත් මෙතන දේවාල ගොඩක් තියෙනවා. එතකොට බර්ඩ් පාක් එකක් තියෙනවා. ආය මාළුවෝ ඉන්නවා. මෙතෙන්ට ඔක්කොම පේනවා. ගණදෙවියෝ අපි දැක්කේ නෑනේ. ඉන්නද අර? දැක්කද? One hour later. ඔන්න දැන් තමයි සෙල්ල කතරගමට ඇවිල්ලා තියෙන්නේ. කොහෙන්ද යනවා? අතනින් බහලා යනවා. ඉතින් මේ දේවාලෙට මැණික් ගඟෙන් බැහැලා යන්නත් පුළුවන්. එහෙම යන්න බැයි නම් මෙන්න මේ විදිහට පොඩි අඩිපාරක් තියෙනවා මේක යන්නත් පුළුවන්. මම ඇඳන් ගියේ ට්‍රවුස් එකක්. ඉතින් ට්‍රවුස් එක තෙමා ගන්න බැරි නිසා මම මේ පාරෙන් යනවා. මේ පාරෙන් ආවොත් ඔයාලට සෙල්ල කතරගම බෝධිය වැඳ ගන්නත් පුළුවන්. ඉතින් මැණික් ගඟ හරහා යනවා නම් ඔයාලට යන්න වෙන්නේ මෙන්න මේ විදියට. මේ දේවාලෙත් තේවාවල් තියෙනවා. අපි එනකොට එක තේවාවක් ඉවර වෙලා. මේ බලන්නකො මැණික් ගඟේ වතුර වහින්නෙත් නැතුව. වැස්සොත් එහෙම මේ දේවාලේ යට වෙනවද දන්නේ නැහැ. ඉතින් අපි ආපු පාරෙන් ගියාම මෙන්න මේ වගේ පොඩි වතුර පාරක් තමයි අපිට හම්බ වෙන්නේ. අපි දැන් යනවා. මේ යන්නේ තර අලිය හිටපු පාරෙන්මයි. අපි මේ බයේ යන්නේ ආයෙත් අලියක් හම්බ වෙයිද කියලා. මේ දවල් කෑමට යන ගමන් අපි ආව මයියංගනේ පාරෙන්. හැබැයි යන්නේ පාරෙන් නෙවෙයි. ඉතින් අපිට මෙහෙම යනකොට හම්බුණා දෙමළ කට්ටියගේ මොකක්
හරි උත්සවයක් මේ. මේ අපි දවල්ට කන්න නතර කරපු පැත්ත අපි චුට්ටක් ඇවිදගෙන ආවා ලස්සන බලන්න. එතකොටම අපිට වැස්සක් අහුණා. වැස්ස නිසා අපි බස් එකට දුවගෙන ආවා. කොල්ල දුවනවා. සමහරා එහෙම සමහරා දීම අනෝනේ ලංක හත කිරික වේගෙන් ඉන්නවා මම දුවන ගමන් ලහිරුයි මායි දුවන වීඩියෝ එකක් අරගෙන ෂෝට් එකක් හැදුවා. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන් මගේ channel එකේ. ඉතින් guys ඔන්න අපි දැන් ගෙදර එනවා. මේ බලන්නකො මේ කටුගස්තොට අපි ට්‍රිප් එක ගියේ ධාතු පෙනපු දවස්වල මේ කටුගස්තොට පරණ පාලම ළඟට යනකම් සෙනඟ හිටියා මහ රෑ. මේ පාන්දර 12:45ට විතර. පරණ පාලම ඉවරයි. ඉතින් guys ඔන්න හොමයි අපි ට්‍රිප් එක ගියේ. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. subscribe කරන්න අමතක කරන්න එපා. ඔයා තනියෙන් හිටියා ගෙදර? ගෙදර තනියෙන් දවස් දෙකක් හිටියද?